හෙලෝ බඩිස් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මුදියාස් කැෆේ YouTube channel එකට. ඉතින් ඔයාලා දැකලා ඇති ගොඩක් කිසිමස පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ alert. ඒ කියන්නේ කවුරු හරි share කරොත්, එහෙම නැත්නම් කවුරු හරි like කරොත්, subscribe කරොත්, ඒ වගේ දේවල් කරොත් ඒගොල්ලන්ගේ stream එකේ alert එකක් පෙන්නනවා. ඉතින් මේ alert එක හදාගන්න හරි සරල ක්‍රමයක් තියෙනවා. අපිට Streamlabs dashboard එක පාවිච්චි කරලා මේ alert system එක හදාගන්න පුළුවන්. ඉතින් කොෆි එකක් අරන් එකතු වෙන්න මේ alert system එක ඔයාගේ stream එකට add කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න. මේකට ඕගලන්ට මුලින්ම Streamlabs dashboard එකට යන්න වෙනවා. ඉතින් අපි මුලින්ම Streamlabs dashboard එකට යමු. මම search කරනවා Streamlabs. මෙතනින් ඔයා log වෙලා නැත්නම් ඔයාට log වෙලා dashboard එකට යන්න පුළුවන්. හරි. අපි dashboard එකට ඇවිල්ලා ඉන්නේ. dashboard එකට ආවට පස්සේ මෙතන මේ Stream Essential කියන යටතේ ඕගලන්ට පුළුවන් alert box එකට යන්න. මෙතනට ගියාට පස්සේ ඔයාට ඔයාගේ තියෙන Facebook නම් Facebook, YouTube නම් YouTube, ඔයා කනෙක්ට් කරලා තියෙන ඔක්කොම platform වල alert system එක මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතනින් edit කරන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාට ඔයාගේ stream එකට add කරන්න තියෙන්නේ සරල දෙයක්. මෙතන ඔයාට තියෙනවා click to copy widget URL කියලා එකක්. ඔයා alert box එකට ආවට පස්සේ මෙතන මේ link එක තියෙනවා. ඉතින් ඒක උඩ එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඔයගලන්ට copy කරගන්න පුළුවන්. කොපි කරගෙන ඔයා ස්ට්‍රීම් කරන software එකට යන්න. මම OBS එකට යනවා. ස්ට්‍රීමින් කරන ඕන software එක මේ දේ කරන්න පුළුවන්. ඉතින් මම OBS එක on කරගන්නවා. හරි. අපි software එකට ඇවිල්ලා ඉන්නේ. මෙතන ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ starting එකට, live එකට, ending එකට මේ තුනටම ඔයාගේ මේ overlay එක ඔයාගේ alert box එක add කරගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම live එකට යන්නම්. මට live එකට ඕනේ. හරි. මම add කරගන්න. මෙතන ඕගොල්ලන්ගේ scene එකට ඇවිල්ලා ඕගොල්ලෝ මොකක් හරි scene එකකට මේක දාන්නේ. සීන් එකට ඇවිල්ලා එතනින් source වල මේ plus icon එක click කරලා ඔයගොල්ලෝ යන්න browse source කියන එක. මොකද අපි link එකක් add කරන්නේ. එතකොට අපි browse source එකක් ගන්න ඕනේ. browse source එක අරගෙන මම මේක rename කරගන්න අපිට ලේසි වෙන්නේ alert box කියලා. alert box. ඊට පස්සේ මම මෙතන අපේ link එක paste කරනවා. link එක paste කරලා මෙතන ඔයගොල්ලන්ට width එකයි height එකයි නම් වෙනස් කරන්න ඕනේ නැහැ. මෙතන ඔයගොල්ලෝ control audio via OBS කියන එක දෙන්න. මේක click කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ alert system එකේ sound එක OBS එකෙන් control කරන්න. ඉතින් මම ඒක දීලා okay දෙන්නම්. දුන්නාට පස්සේ ඕගොල්ලන්ගේ alert box එක මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මේක check කරන්න ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ආපහු යන්න Streamlabs dashboard එකේ අපි URL එක copy කරපු තැනට. එතනට ගිහිල්ලා ඕගොල්ලෝ යන්න. මෙතන test කියලා option එකක් තියෙනවා. මේ test කියන එක දීලා YouTube දීලා මම subscribe කියන එක click කරනවා. මේ මෙතන ආවා. බලමු අපි ගිහිල්ලා මේ දැන් මේක පෙන්වනවා. මම අර කලින් ඇඩ් කරපු එකක් තියෙන හින්දා ඒක පෙන්වනවා. අපි ඒක YouTube alert කියන එක වහගමුකෝ. හරි. මෙහෙම තමයි ඔයාලට පෙන්වන්නේ. දැන් ඔයාලට Facebook ඕන නම් මෙහෙම ගිහිල්ලා Facebook එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඒ දේවල් ටික පෙන්වනවා. හැබැයි ඔයා මේ Facebook එකත් ඔයාගේ එකට කනෙක්ට් කරලා තියෙන්න ඕනේ. මොකද ඔයා YouTube එකෙන් ලොග් වුණේ මුලින්ම. YouTube එකෙන් ලොග් වුණාට පස්සේ ඔයා Facebook එක ටෙස්ට් කරාට ඔයාට Facebook එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක කරන්න ඔයාට කරන්න තියෙන්නේ යන්න මෙතන ඔයගොල්ලෝ back වෙන්න dashboard එකට. dashboard එකට back වෙලා මෙතනින් යන්න ඔයාගේ account settings කියන එකට. account settings ගියාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් දැන් මෙතනින් ඕගොල්ලන්ගේ Facebook එක add කරගන්න. මම මේ Facebook එක add කරලා තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට කරන් තියෙන මේ merge කියලා option එකක් තියෙනවා. merge කියන එක click කරාට පස්සේ ඔයාගේ Facebook එක ඔයාගේ credentials දීලා ඒ කියන්නේ username password ඒ දේවල් දීලා ඔයාට මෙතන log වෙන්න පුළුවන්. දීලා මෙතනින් ඔයාට stream කරන page එක select කරන්න පුළුවන්. එතකොට මේ page එකට notification එකක් ආවම අපි දැන් alert box එක add කරද්දී ඒ alert box එකටත් ඒ notification එක එනවා. ඉතින් ඔයාට මේකේ YouTube, Twitch, Kick ඕන එකක් add කරගන්න පුළුවන්. දැන් ඒක add කරගත්තා. ඊට පස්සේ අපි ආයෙ alert box එකට එමු. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට කට්ටිය share කියන එක එක පැත්තකින්, redeems තව පැත්තකින්, ඊට පස්සේ like කරාම මේක තව පැත්තකින් වැටෙන්න දාලා තියෙනවා. ඉතින් ඒක කරන්න මෙහෙමයි. ඕගොල්ලන්ට පුළුවන් මෙතන මේ alert box කියන එකේ filter events වලට ගිහිල්ලා මේක filter කරන්න. දැන් මේ Facebook category වෙනම තියෙනවා, Streamlabs category වෙනම. ඉතින් මේකෙදී මට YouTube ටික විතරක් ඕන නම් YouTube ටික විතරක් ටික තියලා අනිත් වල ටික් එක අයින් කරනවා. අයින් කරලා මේ link එක copy කරගන්නවා. copy කරගෙන දැන් මම මෙතන මේ තව එකක් හදා ගන්නම්කෝ. මම මේක දානවා browse source එකක් අරගෙන YouTube alert කියලා. දාලා මෙතන link එක paste කරලා okay කරන්න. හරි. මේක මේ පැත්තෙන් තියෙනවා. දැන් අපි test කරලා බලමුකෝ. දැන් subscribe කියන එක මම
සිලෙක්ට් කරේ මේ ඕගලන්ට පෙන්වනවා. අපි කලින් ඇඩ් කරපු එකක් තියෙන හින්දා මෙතන දෙකක් පෙන්නනවා. අපි දැන් Facebook එක ඇඩ් කරේ නැහැ නේ මෙතනට. දැන් අපි Facebook කියන එක අරකේ ඔක්කොම තියෙද්දි ගත්තේ කලින් එකේ අපි බලමු Facebook එකේ දාලා follow. දැක්කනේ මේක පෙන්වන්නේ නැහැ. දැන් මේක පෙන්වන්නේ YouTube එකේ න ඇලර්ට් ටික විතරයි. මෙතන අපි ඔක්කොම සිලෙක්ට් කරලා ගත්තේ හින්දා ඔක්කොම පෙන්වනවා. මෙහෙම ඔයාට වෙන වෙනම අරගෙන දාගන්න පුළුවන්. හරි. දැන් මේකේ settings වෙනස් කරන්න. දැන් ඔයාට මේකට වෙන picture එකක් දාගන්න ඕන නම් ඒ දේවල් ටික මෙතන හදාගන්න පුළුවන්. දැන් හිතන්නකො මට වෙනස් කරගන්න ඕනේ subscribe කියන එක යටතේ තියෙන ටික. දැන් මට මෙතන image එක වැටෙන්න ඕන විදිහ image about text the over text එහෙම මෙතන select කරගන්න පුළුවන්. දැන් ඕක image දැම්මොත් එහෙම දාලා මෙතන මම save කරොත් image එක උඩින් තමයි text එක වැටෙන්නේ. දැන් මම text එකක් දාලා පෙන්නන්නම්. මේ එතකොට ගැතයින ඔයාට කැමති විදිහකට ඔයාට ලස්සනයි නම් ඔයාට ඒ දේ ඇඩ් කරගන්න පුළුවන්. මෙතනින් මම මේකම තියලා save දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාට මේ වෙනස් කරන්න පුළුවන් text එක. දැන් ඔයගොල්ලෝ මෙතන text කරාම දකින්න ඇති. මේ මෙතන තියෙන text එක පෙන්නන්න just subscribe thanks. දැන් මට මේ thanks කියන එක ඕනේ නැත්නම් මම cut කරනවා. නැත්නම් ඔයාට මෙතන දාන්න පුළුවන්. මම නිකන් example එකක් විදිහට මෙතන දාලා පෙන්නන්නම්කෝ මගේ නම. streams මෙන්න මේ වගේ එකක් දාලා මම save කරනවා. මේවට පෙන්නන්න ඕන හින්දා මේකයි. මේව දාන්න එපා. ඊට පස්සේ මේ දැකන ඔයාත් දාන ටෙක්ස්ට් එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ alert duration එක කොච්චර වෙලා තියන්න ඕනද? ඔයාගේ alert එක ආවට පස්සේ ඊට පස්සේ delay එක කොච්චරද? මේ දේවල් ටික මෙතනින් හදා ගන්න පුළුවන්. දැන් ඔයාට image එක වෙනස් කරන්න ඕන නම් මෙතන image කියන එක උඩ මෙන්න මෙතන upload icon එකක් තියෙනවා. මේකට ගියාට පස්සේ ඔයාට custom එකක් upload කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ like එකක් දැම්මම like එකක් වෙනවා. ඒතකොට මේ වගේ custom එකක් දාලා ඔයාට GIF එකක් add කරගන්න පුළුවන්. නැත්නම් මේගොල්ලෝ stock එකේ ගොඩක් දීලා තියෙනවා GIF. මේ දේවල් මේ අවකාඩෝ එක එක ඒවා තියෙනවා. මේක දීලා select කරගෙන save කරලා බලන්න. save කරලා මම ඔයගලන්ට test කරලා පෙන්නන්නම්. මේ ඔයගලන්ට ඒක වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් ඔයගලන්ට ඔක්කොම හදාගන්න පුළුවන්. දැන් මම දාලා තියෙන sound එකනේ මේ custom sound එක මම දාලා තියෙන්නේ. ඉතින් ඒකත් ඔයගලන්ට වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් ගිහලා මේ stock එකේ ගොඩක් දීලා තියෙනවා. නැත්නම් ඔයාලට custom එකක් මෙතනට upload කරලා ඒක add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඇනිමේෂන් එක ඒක කොහොමද ෆේඩ් ඉන් එකක්ද ෆේඩ් අවුට් එකක්ද දෙන්න ඕනේ. ඒ දේවල් ටික ඔයාලට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි ඔයගලන්ට හදාගන්න තියෙන්නේ. මෙතනින් ඔයගලන්ට දැන් member එක වෙනස් කරන්න ඕනේ. එහෙම Facebook එකේ තියෙන settings වෙනස් කරන්න ඕන නම් එහෙම මේ ඒ දේවල් ටික ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි alert box එක ගැන කතා කරන්න තියෙන්නේ. සරල තියෙන alert add කරන එකේ ඉතින් මේකේ ඔයාට මට මොකක් හරි මග හැරුණු තැනක් හරි අපැදිරි තැනක් හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දානවා. ඒ වගේම කට්ටිය අර මට මැසේජ් දාලා තිබ්බා Discord එකේ මැසේජ් දාලා තිබ්බා. ඉතින් මට වෙලාවක් නැහැ කට්ටියට මේ කට්ටිය GIF මගෙන් හදලාත් අහලා තිබ්බා. ඉතින් ඇත්තටම මට වෙලාවක් නැහැ මේ වීඩියෝ එක කරන්න එහෙම අමාරුවෙන් මේ වෙලාවක් අරගෙන ඉතින් බලමු මට වෙලාවක් තිබ්බොත් කට්ටියට මම හෙල්ප් එකක් දෙනවා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ Discord එකට ඇවිල්ලා Discord අපේ සර්වර් එකේ දාන්න. ඒකේ අර free chat කියලා එකක් තියෙනවා. ඒක දාන්න. ඒකේ ඉන්නවා ගොඩක් ස්ට්‍රීමර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ ඔය එඩිට් කරන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ඔයගොල්ලන්ට සපෝට් එකක් ගන්න පුළුවන්. මොකද මට මැසේජ් එකක් දාලා අර මගේ ටයිම් එකත් එක්ක ඔයගොල්ලන්ට ඒ දේවල් දැන් ඔයා මොකක් හරි ඔයාලට තේරෙන්නේ නැතුව කළා ඉල්ලුවොත් මගෙන් දැන් මල්ල දෙතුන් දෙනෙක් අහලා තිබ්බා. ඒගොල්ලන්ට GIF එකක් හදාගන්න, ඒගොල්ලන්ට redeem එකක් හදාගන්න විදියක් ගැන. ඉතින් ඒ දේවල් මට අර මං කිව්වා මම බලන්නම් මට වෙලාවක් නැහැ කියලා මම ඒගොල්ලන්ට රිප්ලයි එකක් දුන්නා. ඉතින් ඕගොල්ලෝ මේ අර සර්වර් එකේ දාන්න chat එකක්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඒකේ ඉන්න කට්ටියකින් සපෝට් එකක් ගන්න. ඉතින් මේ ටික තමයි අදට. ඉතින් thanks මෙච්චර වෙලා වීඩියෝ බලුවට. අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම වීඩියෝ ලයික් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. ජය වේවා මේ මුදියාස් කැෆේ. see you buddies.